නුවර පාරේදී පොලිස් නිලධාරීන් පිරිසක් පහර දීලා තියෙනවා. ඒ පහර දීම සාවද්ද නෑ. ඒක ඇත්තක්. මිලන් පියතුමා ඊයේ සවස පූජක ලෝගුව හැඳගෙන ඉන්න අවස්ථාවේදී කියන්නේ උන්වහන්සේ ඒ මොහොතේත් කියලා තියෙනවා මම කතෝලික පියතුමෙක් කියලා. ඒ වගේම උන්වහන්සේගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන එම ඇඳුනුම්පත පවා උන්වහන්සේ පෙන්වලා තියෙනවා. නමුත් ඒ අවස්ථාවේදී මේ පොලිස් නිලධාරීන් කියලා තියෙනවා ලෝගුකාරයින් සහ සිවුරුකාරයින් තමයි මේ රටට වින කරන්නේ. ඒක නිසා කියලා තමයි උන්වහන්සේට පහර දීලා තියෙන්නේ. දැන් මේ පහර දීම අපි සම්පූර්ණයෙන්ම හෙලා දක්වනවා. මේ වෙනකොටත් මම හිතන්නේ ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. විශේෂයෙන්ම මමත් පොලිස්පතිතුමන්ට දුරකථනයෙන් කතා කළා මේ සම්බන්ධව. එතකොට එතුමාත් කිව්වා මේ වෙනකොටත් ඒ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර අරගෙන තියෙනවායි කියලා. එනුවෙන් පොලිස්පතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා කඩිනමින් ඒ නීතිමය පියවර ගැනීම වෙනුවෙන්. පොලිස් නිලධාරීන් 6 දෙනෙකු කරපු මෙම අත්නෝමතික ක්‍රියාව නිසා අපි මුළු පොලිස් දෙපාර්තමේන්තුවම හෙලා දකින්නේ නැහැ. අපි කියනවා මේ වැරද්ද කරපු පොලිස් නිලධාරීන්ට උපරිමයෙන් දඬුවම් දෙන්න කියලා. මේ ක්‍රියාකලාපය අපි හෙලා දකිනවා. ඒ වගේම අපි කනගාටු වෙනවා ශ්‍රී ලංකා පොලිසියේ මේ ආකාරයේ පූජකයෙකුට පහර දීම.